හොඳයි අපි බලමු කොහොමද ස්මිත් මැෂින් එකේ කරන ඉන්ක්ලයින් චෙස්ට් ප්‍රෙස් එකක් කරන්න කියලා. ඔයගේ ඇඩ්ජස්ටබල් බෙන්ච් එක තියාගන්න 35 degrees වල. ඒ කියන්නේ බෙන්ච් එකේ ෆ්ලැට් එකේ ඉඳන් කට එකක් දෙකක් ඔය වගේ අතර ප්‍රමාණය. ඊට පස්සේ මෙන්න මේ 35 degree bench angle එකට මෙන්න මේක පොසිෂන් කරගද්දි අපේ ලෝම තැනදී මෙන්න මේ යටට එද්දී බායක ටච් වෙන්න ඕනේ chest එකේ යට. ඉතින් මේකෙදී අපිට මෙන්න මේක හිට පිට ඇඩ්ජස්ට් කරලා හැබැයි මේක out of අපේ control තමයි තියෙන්නේ. ඔය දෙක එකට මැච් කරගන්න එක පට්ට වදයක් නිකමට කරලා බලන්න කලින් කරලා ඇති කරන්න almost impossible සෑහෙන වෙලාවක් යන වැඩ. ලේසියෙන්ම කරගන්න මේක. පොෂන් කරගෙන ගෙනහලා ඊට පස්සේ මෙන්න මේක යටට දාපුවාම මේක ගිහිල්ලා බෙන්ච් එකත් එක්ක ටච් වෙන තැන ඉඳන් ඔයගේ අල්ලට මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට තියෙන දුර ගාන්න මෙන්න මේ එජ් එකට සෙට් වෙනවා. මේ වගේ අතර දුරක් සෙට් වෙනවා ඒ රවුන්ඩ් ගානක්. ඒක ඇප්‍රොක්සිමේට්ලි බලලා ඔයා මේක හදාගන්න. ඒ කියන්නේ මෙන්න මේ දුර සෙට් වෙන්නේ නැත්තම් මෙන්න මෙතනට මෙන්න මේ වගේ ප්‍රමාණයක් පොඩ උඩට පල්ලහැට මෙහෙට ඉස්සරහට පස්සට කරලා ඒක හදාගන්න. මෙන්න මෙච්චරක් වගේ අතර දුරක් තමයි ඒක. ඒ ගන්නවා මොකක් කටියට ෂේප් ගන්න බෙන්චස් වල දින විදිහත් එක්කලා මෙන්න මේකේ තියෙන හැන්ගල් එකත් එක්කලා. හොඳයි. ඊට පස්සේ weight එක මෙතනට load කරගන්න කලින් බලන්න ඔයා සාමාන්‍යයෙන් මෙහෙම retraction එක තියාගෙන ඊට පස්සේ මෙතන ඉඳන් චුට්ටක් unrack කරලා ගන්න පුළුවන් තැනක තියෙන කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙහෙම shoulders මෙහෙම කරලා වක් කරලා ගන්න උඩකින් නම් තියෙන්නේ. එච්චර එපා අරගන්න කම්ෆර්ටබල් විදිහට මේක හරියට ට්‍රැක් කරගන්න. ඒ වගේම මේකට හරියට වගේ කරන්න කලින් කිහිප රෙප් එකක් දැක්කලා බලන්න ඔක්කොම හරියද? බායික් මෙතන ලෝ වෙනවද? ඔය ෂෝල්ඩර්ස් හරියට තියනවද? කම්ෆර්ටබල්ද? ඔය වගේ දේවල් ටික. ඒ වගේම කරගන්න හදද්දී ඔයගේ අත් දෙක අතර පරිදි තියෙන ෂෝල්ඩර්ස් වලට චුට්ටක් ඈතින් ඒ වගේම ඔයා අත පොසිෂන් කරගන්න මෙන්න මේ බායිකත් එක්කලා මෙන්න මෙතනින් ඊට පස්සේ වාගේ මෙන්න මේ ලයින් එකත් එක්ක ගන්නට වැටෙන්නේ. එහෙම නැතු මේ හරියේ පොසිෂන් කරගන්න එපා. යටට බලේ වැටෙද්දි මෙන්න මේ දුර වැඩි හින්දා ඔයාට ස්ට්‍රේන්ස් එන්න පටන් ගන්නවා මෙන්න මේ රිස්ට් ඒරියා එකේ. ඉතින් ඒ දේ තමයි මේන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකත් එක්කලා ඔයා shoulders up back and down retraction එක තියාගෙන තමයි මේක අනිවාර්යෙන් කරන්න. අපි පැත්තෙන් පෙන්නොත් එහෙම අපි සැහැල්ලුවෙන් ඉන්න මෙන්න මෙහෙම shoulders up back and down එක කියන්නේ up back down. මෙතනදී ඔයගේ මුළු entire back එකම එක line එක තියෙන්නේ flat වෙලා තියෙන rear delts පිටිපස්ස තියෙන්නේ. දැන් මේක perform කරලා shoulder එකේ පිටිපස්ස මෙන්න මේ rear delt කෑලි දෙක bench එකත් එක්ක touch එකේ තියෙනවනේ. ඒ කියන්නේ අපි අත් පිටිපස්ස තියෙන slightly bent එකක් තියෙනවා straight කරන්න පුළුවන් එක තියාගෙන. හැබැයි more comfortable straight කරන්න නැතුව මෙහෙම පොඩි bent එකක් තියාගෙන එක. හැබැයි මෙහෙට කරොත් එහෙම එතන නැතිලා යනවා ඒක. ඒ හින්දා මෙහෙම තියාගෙන පිටිපස්ස තියාගෙන මේ range එක විතර මේක කරන්න. වැඩියෙන් මේකේ incline එකක් තියෙන හින්දා වැඩියෙන් work කරනවා වගේ chest එකේ upper part එක shoulder එකේ පොඩි කොටසක් ඒ වගේ chest එකේ lower කැල්ල shape එක work කරන හැබැයි වැඩියෙන් මේ කැල්ල දෙකට තමයි වැඩි work එකක් තියෙන්නේ. හොඳයි. එහෙම තමයි initial දේවල් ටික වෙන්නේ. ඒ දේවල් ටික දැන් මෙතනට apply කරන්න තමයි අපි හදන්නේ. හොඳයි. retraction එක තියාගන්නවා කකුල් දෙකත් එක්කලා මෙහෙට කරලා back එක පිටිපස්සට shoulder spin back කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් position කරගන්නවා. හොඳට අල්ල ගන්නවා. unrack කරා. retraction එක තියාගත්තා. හුස්මක් ගන්න ගමන් chest rate lower කරා. ඊට පස්සේ මේක රැක් කරලා දානවා. හොඳයි. එහෙම තමයි ඒක වෙන්නේ. ඔයාට ඉතින් මේක රැක් කරගන්න බැරි තැනක් આવුත් ෆේලියර් ගිහිල්ලා අර පැත්තට මෙහෙම කරලා දාන්න. එහෙම නැත්නම් මේ සේෆ්ටි කැචස් දෙක සේෆ් තැනකට මේක එන්ඩ් වෙන තැනට ගෙනහලා තියන්න. එතකොට ඔයාට ඒකට මත ඇල් දාන්න පුළුවන්. දැන් මෙතන ගෙනාවුවම ඔයාගේ පපුවේ ගෑවුනහම මෙන්න මෙයාගේ ගෑවෙන නොගෑවෙන ගන්න තියෙන්නේ. එතනට හරියට තියලා ගන්න. ඒ වගේම ස්ටාර්ට් කරද්දී ඉනිෂියල් ස්ලෝලි යන්න ඔයාට මූවමන්ට් එක හුරු වෙනකන් ඊට පස්සේ normally push කරන්න. ඔයාට හුරු වුණාට පස්සේ මෙන්න මේ මූවමන්ට් එක ඔයාට පුළුවන් normal regular tempo එකට මේක අරගෙන යන්න. extra slow කරන්නවත් pause කරන්න කිසි දෙයක් කරන්න ඕනේ නැත. හොඳයි. එහෙම තමයි වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.